මම මේ කතාව මෙහෙම පටන් ගන්න. මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් නැති වුණා. ඇක්සිඩන්ට් එකක් කළා. අපි ඒ අයියට ආරි අයියා කියලා කතා කරමු. 2018 වසරේ තමයි මේ දේ වුනේ. ආරි අයියා කළේ කුලී වැඩ. හැමදාම වැඩ කළා රැ වෙලා ගෙදර එනකොට බීලා තමයි ගෙදර එන්නේ. දවසක් එනකොට තමයි ඇක්සිඩන්ට් වෙලා තිබුණේ. අයියා එතනම නැති වෙලා තිබුණා. හදිස්සිය වුණ අනතුරක් නිසා මිනිහා ගේනකොට රැත් වුණා. යාළුවෝ නිසා අපි කොල්ල 3-4 දෙනෙක් තනියට ඉන්න කියලා රෑ වෙලා ඒ පැත්තේ ගියා. ඉතක්ක නැතිද කන්න? ඊතරම් නැතිව මේ බෝඩ් එක හම්බුණා. ඉස්සු ඉන්නවද? ඉතෝ අතේ තේරුද? කො රෙඩායකෝ. ඉඩ සාප්පුවේ. අඩු මේකේ කේස් එක 10 වෙන්න කලින් ගෙදර යන්න ඕනේ හැබැයි. කිදින් කිව්ද? ඊළඟ අම්ම නැත්තම් ගෙදින් ඉදිරියට දාන්න. මොකද ගමුනේ ඊට පස්සේ? පාට තමයි. මේකද? අනිවාර්යෙන් දීලා එන්න. වෙනවා බෝ. අම්මාට අපෝ ඌ අපිට එකට ඉන්න අපිට ටෝක් කරන්න ගිහලා කරලා. තමයි. ඉන්නම් පස්සේ ලිස්ට් එක කියලා කරන්නේ. ඕ දීපුවම පත්තු. ලඳු කැලෑවත් එක්ක තමා ගේ තිබ්බේ. අපි ගේ ඉස්සරහ තිබුණ ගහක් ගාවට ගිහින් කැරමක් ගන්න සෙට් වුණා. ලඳු කැලෑ වුණත් හඳ එළියට වටේම පේනවා. ඔහොම යනකොට රෑ 12ත් පහ වුණා. මල්ල ගෙදර ගමේ 3-4 දෙනෙකුයි ගෙදර අය ඇරෙන්න වෙන කවුරුත්ම නැහැ. ඔහොම ඉද්දි මට එකපාරටම ඈතින් පේනවා. ඒ ගහපම්බම් මේ ගහපම්බම් මොකද්ද කරන්නේ? ඈ බලන් ඉන්නද බං? නෑ බං මම දැක්ක මේ අර අතන ඉන්න සුදු පාදයකට ඩයල් එක. සුදු මේක වෙන්නේ නැති. යකෝ මුගේ කලිතමත් අර මොකද්ද එකක් තියෙනවද? ගහපම් උන්නෝග. ඔය අකුටක් වන්නනවා. ටික වෙලා බලාගෙන ඉඳලා මල ගෙදරට ආපු කෙනෙක් වෙන්නේ නැති කියලා හිතලා මම ආයෙ කැරමට සෙට් වුණා. මෙන්න යකෝ ආයෙ බලද්දි ඌ එතන නෑ. මට පොඩියට දාඩියක් දැම්මා. මොකද හිටපු කාට කොහෙටවත් යන්න වෙලාවක් නෑ. මට මම කට උදා එන්න. දෙකයි. මල්ලි මේක ඔප්පි දෙන්න. හොඳ නෑ. ගණන් කරමු. සුදුනේ. හා? ඔබ දෙකද අතින් කවුරු ඉන්නේ? තමයි කොහොමද කිව්වේ? කොයිද මේක එක ඉස්සරහට බොරු කියන්න එපා. මේක තරම්ම ෂේප් එකේ. ආනෝකෝ කටාපා නේ බං. මේ ගාම්බ ෂේප් එකේ මේක දිනන්න ඕනේ. මේ මරාචිර පොඩ ඇරලා ඇයි? මාචිර මාන්දි ඇයි මම මොනා කළා? ඒක දෙකම දුදේ කරගත්තී තෝත ඒත් එක්කම තිබුණු මහන්සියට මට ඩිංගක් හැපිය වුණා. ඊට පස්සේ මට හැරෙන්නේ කට්ටිය මට කතා කරපු සද්දෙට. ඒ ලයිට් ගියා. ඒ අරු නැගිට්ටා. අරු නැගිට්ටා. නැගිට නැද්ද? නැගිට්ටන්නේ. ඒ උන්නේ අතර බොක්කක් දෙන්නේ හොඳේ. ඔතන ලැට් එනවා. මේ මිනිහන්න අල්ලපන් නැගිටපන්. ඇත්ත පෙට්ටිය හිස්. ආරියාගේ නිසල සිරුර පෙට්ටියේ නෑ. අපිට හෙල්ලුම් පෙල්ලුම් නෑ. කරන්ට් එකත් නෑ. ගෙදර හිටපු අම්මා අක්කා හැමෝම අඬනවා බය වෙලා. ඒ වෙලාවේ අක්කා අපි ගාවට ඇවිල්ලා බය කරන්ට් එකක් නැහැ මිනිහත් පෙට්ටියේ නැහැ මම නම් දැන් බය මොකක් හරි දැක්කොත් හරි ඡායාවක් හරි දැක්කොත් මොකක් හරි අංගවන දෙයක්වත් දැක්කොත් මට අනිචුටයි ළඟටවත් යන්න එපා ළඟට යන්න කලින් අපිට කතා කරන්න බයයි දැන් නම් සිරාවටම හොඳේ බලාතම පේනවා හඳේ තනියෙන් යන්න බෑ. එහෙම එකේ කොහෙට යන්නද? මමත් දැක්කම අපි ඒ ගැන කතා කරලා පොඩ්ඩක් වෙලා හිටියා. අක්කා කියපු නිසා අපි කොල්ලෝ ටික කරුවලේම ගියා පොඩ්ඩක් සෝදිස්සි කරලා බලන්න. ඒත් කවුරුත් හිටියේ නෑ. ඒ ගමන් අපි ගේ පැත්තට ආය පුදුම් බයකින් මගේ පපුවත් කැහෙනවා ගිඩීටි කාලා. ඔක්කොම දමලා ගහලා ගෙදර දුවන්නත් හිතෙනවා. ඒත් යාළුවා කියපු නිසා මම යාළුවා කාමරේ පැත්තට ගියා. කාමරේට ඔළුව දාද්දී පුදුමාකාර කුණුහදක් ආවා.
කාමරේට අඩිය තියද්දිම මොකක් හරි බිම තිබුණ හයිය දෙයක් මම කකුලට පෑගුණා. ඒත් එක්කම සීතලට ගල්ලිච්ච අද්දයකින් මම කකුල ඇල්ලුවා. කකුලත් ගසාගෙන බුදු අම්මෝ කියාගෙන මම එළියට පැන්නා. එළියට මැල්ල කෑ ගැහුවා. මිනිහ කාමරේට ගියේ කොහොමද? ඒක මම පිරිමි 3-4 දෙනෙක් කරන මිනිහ උස්සලා ආයේ පෙට්ටියෙන් තියුවා. මිනිහ විරූපී වෙලා තිබ්බා. මිනිහෙන් ආයේ මා පුදුමාකාර දුර්ගන්ධයක්. අඩෝ ඇයි? මාර සීන් එක බං. මම දැක්ක බං මිනිහ පෙට්ටිය නැතුව තියෙනවා. මේ අරුට දාඩියක් දාලා නේ අර සෑහෙන්න. මේ උඹ අතන මගුලක් දැක්කනේ වරෙන් කියන්න වතුර ටිකක් බොන්න වරෙන් හරි. බලන්න උඹට දාඩිය දාලා ගන්න දෙන්නේ. නැගේ වතුරක් ගේන්න. මම දැකපු දේ ගැන ටික වෙලාවක් කල්පනා කළා. මම හීනයක් දැක්ක බං. ආරේජගේ මල කඳ පෙට්ටියෙන් නැති වෙලා තියෙනවා. ඉතුරු ටික කියන්නත් කලින් එතන හිටපු හැමෝම මට hina වෙන්න පටන් ගත්තා. මම මෙච්චරලා හීනයක්ද දැකලා තියෙන්නේ. මම යාළුවත් එක්ක වතුර ටිකක් බොන්න ගිහලා ගේ පිටිපස්සට ගියා. ඒ යනකොට මම නිකමට වත්ත දිහා හැරිලා බැලුවේ. ආයෙ සුදුවත ගත්ත මිනිස්සයා පිටිය බලාගෙන ඉන්නවා. මම එතනම ඉඳලා මට එච්චරයි මතක. මම ආයෙ හැරෙද්දි හිටියේ ගෙදර. මගේ කොන්ද මාර විදියට රිදෙනවා. මට උනත් හැදිලා. සතියක් විතර නැගිට ගන්නවත් අමාරුයි. පස්සේ මට ආරංචි වුණා ආරි අයියාගේ අවතාරයේ එතන හන්දිය ගාව කීප දෙනෙක්ම දැකලා තියෙනවා කියලා.